හරි. මෙන්න සරල ප්‍රශ්නයක් අහන්නේ. හරිද? ටක් ගාලා උත්තර ඕනේ. පුළුන් කිලෝ 1ද බර යකඩ කිලෝ 1ද? යකඩ කිලෝ 1. නෑ නෑ. ඔව් පුළුන් ඇත්තට මේ නෑ නෑ. යකඩ බරයි හොඳ ළමයෝ. හරි. හොඳ. ආන්න ඕන කෙනෙකු. මං කීයද බොරුද කියලා. හරි. හොඳට හිතන්න. පුළුන් කිලෝ 1යි. යකඩ කිලෝ 1යි. ඉතින් යකඩ කිලෝ 1 තමයි. ආන්න කොහොන කෙනෙකු. නෑ 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 නෑ. යකඩ බරන්නේ ළමයෝ පුළුන් මොකද? ඒත්තර බර නෑ. මං හරිද? අහලා තියෙනවා. හරි. හොඳට හිතන්න. හොඳට ඔලුවට දාගන්න. පුළුන් කිලෝ 1යි තියෙන්නේ. යකඩත් කිලෝ 1යි තියෙන්නේ. එතකොට ඒ දෙකේ මොකද්ද බර වෙන්නේ? යකඩ. ඈ? යකඩ. යකඩ නෙමෙයි. යකඩ නෙමෙයි. පුළුන්ද කියන්නේ? නෑ පුළුනුත් නෙමෙයි. මොකද ඔයා හොඳට හිතන්න. පුළුන් කිලෝ 1යි. යකඩ කිලෝ 1යි. එතකොට මොකද්ද බර? යකඩ තමයි බර. ඔයා කොහොමද යකඩ කිලෝ 1 කියන්නේ? මං දන්නවනේ පුළුන් වගේ නෙමෙයි යකඩ බරයි. ආන්න කිචි ඕනේ කෙනෙකු මං බොරු කියනවා. හරි. ඔයා බොරු කියන්නේ මම දන්නවා. හරිද ආච්චි? ඔයා හොඳට හිතන්න ආච්චි. පුළුන් කිලෝ 1ක් තියෙනවා තරාදියගේ පැත්තේ. අනිත් පැත්තෙන් තියෙන යකඩ කිලෝ 1ක්. ඔව්. එතකොට මොකද්ද මේ දෙකෙන් බර වෙන්නේ? කොට යකඩ කිලෝ 1 තමයි බර. ෂුවර්. ඈ? හරි. මේක අරක පුළුන්නේ. හරි. දවා කියන්නේ මොකද්ද? අන්තිම පාරට අහන්නේ. ඔන්න පුළුන් කිලෝ 1යි. යකඩ කිලෝ 1යි. මොකද්ද බර? යකඩ කිලෝ 1. යකඩ කිලෝ 1. ෂුවර්. තත්ත සහතිකයි. තත්ත සහතිකයි. හරි. යාළුවනේ එන මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයා කියන්නේ මොකද්ද? යකඩ. යකඩ කිලෝ 1. යකඩ කිලෝ 1 බරයි කියන කට්ටිය හරි උත්තරේ කමෙන්ට් කරන්න. පුළුන් කිලෝ 1 බරයි කියන කට්ටිය හරි උත්තරේ කමෙන්ට් කරන්න. හරිනේ? ෂෙයා කරන්න කියන්න. කියන්න. කිරියා කරන්න. ඈ? කිරියා කරන්න. කිරියා කරලා මේකට හරි උත්තරේ කමෙන්ට් කරන්න. හරිද? හරි. පාත් දාන්න. දාන්න. මොකද්ද බර? මේ පුළුන්ද යකඩද? යකඩ.